ආයිබෝන් මේ දවස්වල ලංකාවේ කට්ටිය කතා වෙන ලංකාවේ තියෙන මොඩිෆිකේෂන් වැඩිම සහ ලංකාවේ තියෙන ගණන් වැඩිම KDH 300 ටික මොඩිෆයි වෙච්ච හැටි බලමු. අපි එදිරිසිංහ මේකෙන් තමයි මොඩිෆයි වෙන්නේ. ඉතින් මුලින්ම ඔක්කොම ගන්න කලින් අපි යන් අපේ වාහන දෙක ක්ලියර් කරගන්න. එදා කාලයක ෆයිනල් වුණාට පස්සේ දැන් තියෙන ප්‍රොසෙස් එක තමයි මේක. දැන් මුළු බොඩි එකම කට් කරලා තියෙන්නේ. දැන් පේන්ට් කෝඩ් එක යන්නේ නැහැ. ෆිනිෂින් එක අපි අවුට්ලුක් එක ගන්න කියලා යන්නේ. මේ විදිහට ලස්සන ටූ ටෝන් එකක් යන්නේ. ඉතින් බෆේ එක ඒවත් ඔක්කොම දැන් වැඩි වෙලා තියෙන්නේ. දැන් මම හිතන්නේ අද හවස ගහනවා ප්‍රයිමර් එක. යට බේස් කෝඩ් ටික ගහලා ඔක්කොම කරලා කොහොමත් ෆයිනල් කෝඩ් එක තව දවස් 4කින් තමයි ගහන්නේ. බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. අද අගෝස්තු 13 වෙනිදා 5:58යි වෙලා ගන්නේ 6යි වෙලාව. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ දැනට ලංකාවේ හැමෝම කතා වෙන ලංකාවේ තියෙන හොඳම මොඩිෆයි කරපු සුප්‍රීම් මොඩිෆිකේෂන් කරපු අපේ IS 300 එක පොඩ්ඩක් ගිහලා බලමු මොකද්ද මේකේ දැන් යන ප්‍රෝග්‍රස් එක කියලා. ඉතින් මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆුල් පේන්ට් එක කරලා ඉවරයි. මේ ඒරියා එක වැඩි කට්ටිය එන්නේ නැහැ කස්ටමර්ස්වත් නැත්තම් මොකද මේක ෆොටෝස් ගාලා එළියට ගියොත් එහෙම සර්ප්‍රයිස් එකක් නෑ කට්ටියට. අද අගෝස්තු 15 ඉතින් අද දින අපේ වාහනේ මේ දින කස්ටමර්ස්ලාගේ වාහන දෙයක්. ඉතින් මේ වාහනේ නම් මම හිතන්නේ ඉවරයි. දැන් පොඩ්ඩක් ફોකස් කරලා පෙන්නන්න. මේක බොඩි කිට් එක ඔක්කොම ඉවරයි. ඉතින් ඒක තාම රිලීස් කරලා නැති නිසා බොඩි කිට් එක කවර් කරලා දින. අනිත් වාහනේත් බොඩි කිට් එක තියලා ඉවරයි. ඒකේ බොනට් එකේ වැට් ටිකක් තියෙනවා. ඉන්ටීරියර් එකේ වැඩ වගේකුත් තියෙනවා. ඉතින් මේ වාහන ඔක්කොම සැප්තැම්බර් 15 දී වැට් ටික ඔක්කොම ඉවර වෙන්න ඕනේ. අර දින අපේ වාහනේ දැන් තත්ත්වය කියන්නේ සැප්තැම්බර් 5 වෙනි දින තත්ත්වය තමයි අර වාහනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ උඩ හයි වෙන හුඩ් එක දැන් හදන ගමන් තියෙන. ඉතින් කට්ටිය අපේ අනිත් වීඩියෝස් බලුවට පස්සේ කියන්න පුළුවන් මේවා කෙලින්ම රටින් ගෙනල්ලා හයි කරනවා කියලා. එහෙම නෙමෙයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇවිල්ලා පෙන්නන්න මේකේ කොහොමද අපි මෝල්ඩින්ග්ස් ටික හදන්නේ, කොහොමද ඔක්කොම වෙන වෙනම කෑලි ටික හදලා තින්නේ. ඒකත් එක්කම මේකේ ඉන්න සීට් සෙට් එක මෙතන රෙඩි වෙලා තියෙනවා. මේකේ මෙතන තියෙනවා බටන් එකක් තිබුවට පස්සේ මේක ටේබල් එක උඩ එනවා. ඉතින් මේ වගේ ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. ඔයාලට ෆුල් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක සවුන්ඩ් ප්‍රූෆ් කරපු එකත් ඔයාලට මම මැද්දෙන් දැන් වීඩියෝස් ටික දකින්න ඇති. සවුන්ඩ් ප්‍රූෆ් උත් කරලා තියෙනවා. මේ වගේ වාහන එකක් නෙමේ, දෙවෙනි එකක් නෙමේ, තුනක් නෙමේ, පස්වෙනි එකක් නෙමේ, අටවෙනි වාහනේ නවතින්න නැතුව ඔක්කොම එක දිගට එක පෙළට ඔයාලට වීඩියෝ එක ගේන්න තමයි මම හිටියේ. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව